හරි දැන් මේ තව ප්‍රශ්නයක් මේ තියෙන්නේ මේකේ දැන් මේ තියෙන මෙෂර්මන්ට් පාර්ට් එකෙන් මේ මෙෂර්මන්ට් පාර්ට් එකේ මේ ලොකෝට ප්‍රශ්න තිබෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ කරන්න හිතුවේ. ඒතකොට දැන් මේකේ තියෙනවා පළවෙනියටම draw the circuit diagram for the sphere gaps used to calibrate the electrostatic voltmeter. මෙන්න මෙතන තියෙනවා අපිට අර normal theory එකේ තියෙනකට පොඩි විශේෂ දෙයක් electrostatic මේ voltmeter කියලා. ඒතකොට දැන් මේකදී confuse වෙන්න එපා. මොකද මේ කියන්නේ අවුලක් ගන්න එපා. electrostatic voltmeter කිව්වම ඒකෙන් මැනෙන්නේ කාවද? VRMS කියන කෙනාගේ වර්ගය තමයි මැනෙන්නේ. අපි අර කතා කරේ මේ ඔප්පු කිරීමක් එහෙම. එතකොට අන්නේ VRMS ගේ වර්ගය තමයි. එතකොට එයාගේ මෙෂර්මන්ට් එක විදිහට එන්නේ කවුද? VRMSම තමයි. එතකොට මේ normal voltage voltmeter එකක් වගේම තමයි අපි එතන සලකන්නේ. ඒතර නැත්තම් අර ප්‍රශ්නේ දකපු ගමන් ටිකක් බය වෙන සිද්ධියක් තියෙනවා. එහෙම එකක්. එතකොට දැන් ඒකෙදි වෙන්නේත් අර වගේම තමයි. ගත්තම මෙහෙම මේ normal අපේ මේ 50 Hz මේ AC ට්‍රාන්ස්ෆෝර්මර් එක තියෙනවා. එයාගෙන් අපි කරන්නේ මෙහෙම කරලා ඒ කියන්නේ රෙගියුලේටර් ට්‍රාන්ස්ෆෝර්මර් එකක් දාලා මේ රෙගියුලේට් කරගන්නවා. හරිද? රෙගියුලේට් කරගන්නවා. ඊට පස්සේ රෙගියුලේට් කරගෙන ඊට පස්සේ එයත් එක්ක සීරීස් වෙන විදිහට මෙන්න මෙහෙම මේ ස්ෆියර් ගැප් එක හදාගෙන එයාට පැරලල් වෙන විදිහට මේ ඉලෙක්ට්‍රිසිටි වෝල්ට්මීටර් එක ගහනවා. හරිද? එතකොට ඔන්න ඔහොම තමයි මේ සර්කිට් ඩයග්‍රෑම් එක එන්නේ. එතකොට මේක රෙගියුලේටර් වෝල්ට් මේ රෙගියුලේටර් ට්‍රාන්ස්ෆෝමර් එක, මේක නෝමල් පවර් ට්‍රාන්ස්ෆෝමර් එක. එතකොට මෙන්න මේක තමයි ස්ෆියර් ගැප් එක වෙන්නේ. මේක මේ වෝල්ට් මීටර් එක වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි මේ ඔගේ දැන් මේ ටික වෙන්නේ. මොකද්ද මේ සර්කිට් ඩයග්‍රෑම් එක වෙන්නේ. එතකොට දැන් ගත්තම මෙතන තියෙනවා ඊළඟට කියනවා මෙන්න මෙහෙම briefly describe the steps. මෙන්න මේ ස්ටෙප් ටික පැහැදිලි කරන්න කියලා. ස්ටෙප් ටිකේදී පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට පළවෙනි ස්ටෙප් එක තමයි අපි ගන්නවා කැලිබ්‍රේට් කරගන්න ඕනි මේ වෝල්ට් ඒ කියන්නේ මොකක් හරි කැලිබ්‍රේට් කරගන්න වෝල්ටේජ් එකක් තියෙනවා. එයාව අපි ගන්නවා. හරිද? එයාව අරගෙන ඊට පස්සේ ඒ වෝල්ටේජ් එකට අදාළව ඒ වෝල්ටේජ් එක ගන්න පුළුවන් විදිහේ මේ ස්ෆියර් ගැප් වල ස්ෆියර් මේ වල ඩයමීටර් ටික අපි හදා ගන්නවා. ඩයමීටර් ටික අපි ගන්නවා. ඊට පස්සේ IC ස්ටෑන්ඩඩ් එක බලලා ඒ ස්ෆියර් ගැප් වලට හරියන විදිහට ඒ ස්ෆියර් ඩයමීටර් කියන්නේ ගන්න ස්ෆියර් ඩයමීටර් එක තියෙනවානේ. ඒ ඩයමීටර් එකට හරියන විදිහට IC ස්ටෑන්ඩඩ් බලලා ගැප් ඩිස්ටන්ස් එක අපි හදා ගන්නවා. හරිද? ගැප් ඩිස්ටන්ස් එක මම කිව්වා අර ස්ෆියර් එකේ ඩයමීටර් එක කොහොමද තියෙනවා. ගැප් ඩිස්ටන්ස් එක මෙතන තියෙනවා. අදාළ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන්. ඒතකොට අදාළ අපි දැන් මේ කැලිබ්‍රේට් කරන වෝල්ටේජ් එක අනුව අපි ස්ෆියර් ඩයමීටර් එක සිලෙක්ට් කරා ඊට අදාළව අපි ගැප් ඩිස්ටන්ස් එක අපි මේක ඩිසයින් කර ගන්නවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ ෆිසිකලි ඒක මේ සෙටප් එක අපි හදා ගන්නවා. හරිද? ෆිසිකලි මේ සෙටප් එක අපි හදා ගන්නවා. ෆිසිකලි සෙටප් එක හදාගෙන ඒ හදාගත්ත ෆිසිකලි සෙටප් එකට අපි දෙනවා ලෝ වෝල්ටේජ් එකකින් ඉඳලා අපි මේ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් වැඩි කරගෙන යනවා. ස්ටෙප් බයි ස්ටෙප් ඕක අපි වෝල්ටේජ් එක වැඩි කරගෙන යනවා. එහෙම වෝල්ටේජ් එක වැඩි කරගෙන යද්දි මෙන්න මේ ගැප් ස්ෆියර් ගැප් දෙක අතර ස්පාර්ක් එකක් වෙන පළවෙනි මොහොතේ අපි කරන්නේ ඒ මොහොතේදී තියෙන මෙන්න මෙහාගේ ඉලෙක්ට්‍රෝස්ටැටික් වෝල්ට්මීටරේ තියෙන වෝල්ටේජ් එක අපි රෙකෝඩ් කරගන්නවා. හරිද? ඒ රෙකෝඩ් කරගත්තම එයා තමයි එතකොට මොකද්ද මේ ඒ අවස්ථාවට අදාළ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක කියන්නේ මේ අදාළ කියන්නේ RMS බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක වෙන්නේ. හරි. ඔන්න ඔය ටික දැන් ඊට පස්සේ ඒකම ඒ ප්‍රොසීඩියර් එකම කීප වතාවක් අපි කරනවා. හරිද? ඕක තමයි එතකොට ප්‍රොසීඩියර් එක. එතකොට හරි දැන් මේ අපි කතා කරා මේක කතා කරා මේක කතා කරා. හරිනේ. ඊට පස්සේ දැන් තියෙනවා මෙන්න මේ වගේ එකදී මෙන්න මේ වගේ 12.5 මෙන්න මේ 12.5 තමයි අපි සාමාන්‍යයෙන් යූෂුවලි පාවිච්චි කරන එක. එතකොට හරි එහෙම පාවිච්චි කරන වෙලාවක මෙන්න මේ ටික කියන රිසල්ට් විදියට ආවේ. හරිද? මෙන්න මේ ටික කියන රිසල්ට් විදියට ආවේ. එතකොට ගැප් ඩිස්ටන්ස් එක තුන් පාරකදී වෙනස් කරලා බ්‍රේක්ඩවුන් වෝල්ටේජස් ටික මෙන්න මේ විදිහට අරන් තියෙනවා. එතකොට ඒ වෙදී කියන්නේ මේ තියෙන්නේ IC ස්ටෑන්ඩඩ් එකේ මම කිව්වා IC ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා මේ තියෙන වෝල්ට්මීටර් මේ ඉලෙක්ට්‍රෝස්ටැටික් වෝල්ට්මීටර් අවුට්පුට් එක. හරිද? ඉලෙක්ට්‍රෝස්ටැටික් වෝල්ට්මීටර් අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. එතකොට අහනවා ඉස්සෙල්ලා මෙන්න මේ ටික කියනවා මෙන්න මේ ටෙම්පරේචර් එක මෙච්චරයි ප්‍රෙෂර් එක මෙච්චරයි රිලේටිව් හියුමිඩිටි එක මෙච්චරයි කියලා අපෙන් අහනවා කරෙක්ෂන් ෆැක්ටර් එක කවුද කියලා. පළවෙනි කරෙක්ෂන් ෆැක්ටර් අපි කතා කරනවා දෙන්නේ KHY KDY මේ තියෙන හියුමිඩිටි කරෙක්ෂන් ෆැක්ටර් එක මේ තියෙන්නේ ඩෙන්සිටි කරෙක්ෂන් ෆැක්ටර් එක. අපි කිව්වා හියුමිඩිටි කරෙක්ෂන් ෆැක්ටර් එක 190ට වඩා රිලේටිව් හියුමිඩිටි එක අඩුයි නම් එයා සමාන වෙනවා කිව්වා KH සමාන වෙනවා 1ට. හරිද? ඒතකොට දැන් මෙතන දීලා තියෙනවා රිලේටිව් හියුමිඩිටි එක 175 කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් KD අපි හොයාගන්න මොකද්ද ඩෙන්සිටි ෆැක්ටර් එක. ඩෙන්සිටි ෆැක්ටර් එක හොයාගන්න මම කිව්වා යාව ඩෙන්සිටි ෆැක්ටර් එක අපි කෙලින්ම ගන්න බෑ. අපි ඒක මේ RAD හරහා ඒ කියන්නේ මොකද්ද මේ
මොකද්ද RAD කියන්නේ මේ රිලේටිව් එයාර් ඩෙන්සිටි එක. රිලේටිව් එයාර් ඩෙන්සිටි එක හොයාගෙන රිලේටිව් එයාර් ඩෙන්සිටි එක හරහා තමයි අපි ගන්න. මොකද මේ රිලේටිව් එයාර් ඩෙන්සිටි එකයි KD අතර, ඒ කියන්නේ කරෙක්ෂන් ෆැක්ටර් එක අතර සාමාන්‍යයෙන් මේ ඒ දෙන්නගේ ළඟ වැලියුස් යන්නේ. හරිද? ඒ කියන්නේ මේ 0.85 තිබුත් මෙතන 0.86යි ඒක 0.RAD එක 9 තිබුත් මෙතන 0.9යි 1යි බිංදුව. ඔහොම ඔන්න ඔය වගේ පොඩි වෙනස්කම් තියෙන අගයන් තමයි යන්නේ. හරිද? එතකොට දැන් අපි මෙතන රිලේටිව් එයාර් ඩෙන්සිටි එක හොයාගන්නවා. රිලේටිව් එයාර් ඩෙන්සිටි එක හොයාගන්න පුළුවන් අපිට P බෙදීම P නෝට් 273 අර සෙල්සියස් කෙල්වින් කරන්න ඕන නිසා මේ T නෝට් බෙදීම 273 දන T කියලා මෙන්න මෙතනින් එනවා රෙඩ් මේ රිලේටිව් එයාර් ඩෙන්සිටි එක 0.977ක් වගේ අගයක් එනවා. මම දැන් කිව්වනේ දැන් මෙතන බලන්න රිලේටිව් එයාර් ඩෙන්සිටි එක තිබ්බට අපිට මෙතන ඒකෙන් කරෙක්ෂන් ෆැක්ටර් එක ගන්න අපිට අර ඉන්ටර්පොලේටින් කරන්න වගුවක් දීලා තියෙනවද? නැහැ. ඉන්ටර්පොලේටින් කරන්න අපිට වගුවක් දීලා නැහැ. RADත් එක්ක මේ KD වෙනස් වෙන එක අපිට මැනගන්න විදිහක් නැහැ. ඒක නිසා අපි දැනට කියනවා හිම දීලා නැති වෙලාවට මේ වගේ අර ළඟ වැලියුස් නේ යන්නේ ගොඩ. ඒක නිසා අපි ආසන්නව කියනවා කරෙක්ෂන් ෆැක්ටර් එක ආසන්නව සමානයි කියනවා රිලේටිව් එයාර් ඩෙන්සිටි එකට. ඒක නිසා අපි කියනවා කරෙක්ෂන් ෆැක්ටර් එක 0.977යි. ඔන්න එතකොට කරෙක්ෂන් ෆැක්ටර් එකත් හරි. හරිනේ. එතකොට මෙතන කරෙක්ෂන් ෆැක්ටර් එකත් හරි. ඊට පස්සේ කියනවා find the error. error කිව්වම actual මේ for each measurement. actual එක නෑ measurement එක. measured එක නෑ. හරි. මෙන්න මෙතනද හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. මම කිව්වා actual එක කෙනාව කොහොමද ගන්න කියන්නේ. දැන් measure කරපු එක නම් කෙලින්ම direct measure කියන්නේ වෝල්ට් මීටරේ පාඨාංකයනේ. පාඨාංකය තමයි V measured කියන්නේ. හරිද? හැබැයි දැන් error කිව්වම මොකද්ද? error කිව්වම breakdown voltage එකේ actual value එක minus V measure. දැන් මේ actual value එක ගන්න තියෙන්නේ කාගෙන්ද? IEC standard මේ values වලින් තමයි ගන්න තියෙන්නේ. මං කිව්වා IEC standard values තියෙන මොනවාගෙන්ද? IEC standard values තියෙන්නේ peak values වලින්. හරි? හැබැයි voltmeter මෙන්න මොනවාගෙන්ද? RMS values වලින්. එතකොට ඉස්සෙල්ලා මෙන්න මේ IEC standard ඒවා අපි ඒක IEC standard ඒවා RMS එක හදා ගන්න ඕනේ. RMS එක සමානයි මේ standard value එක බෙදනවා මූල දෙකෙන්. හරි. දැන් ඒත් IEC standard එකේ RMS එක තියෙන්නේ. දැන් ඒක අපි මොකද්ද කරන්න ඕනේ? අපේ actual state එකට ගැලපෙන විදිහට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මෙන්න මේ IEC වල RMS value එක ගුණ කරන්න ඕනේ කාගෙන්ද? අපේ correction factor එකෙන්. අන්නේ එතකොට දැන් මේ මම පළවෙනි data set එක ගන්නම්කෝ. පළවෙනි data set එක ගත්තම 31.7යි IEC standard එක measure කරපු එක නා 20යි. එතකොට අපිට error එක එනවා 31.7 කියන්නේ IEC standard එක නා. එයා 20 මූල දෙකෙන් බෙදලා RMS කරගන්න ඕනේ. ඊට පස්සේ correction factor එකෙන් ගුණ කරන්න ඕනේ. එයාගෙන් 20ක් අඩු කරනවා. මෙන්න මේක අඩු කරලා මේ මෙන්න මෙහෙම ගත්තම තමයි මේකේ error එක එන්නේ. ඒ වගේ අර තුනටම errors තුන හොයන්න තියෙන්නේ. හරිද? errors තුන මෙතන හොයන්න තියෙන්නේ. හරිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඊට පස්සේ මෙතන කියනවා suitable plot or by using linear interpolation. මෙතන අපිට ගන්න පුළුවන් දැන් graph එකක් ඇඳගෙන ඉන්න බෑනේ. මෙතන අපිට ලේසිම දේ linear interpolation එකක් ගන්න එක. හරි. linear interpolation එකක් අරගෙන මෙතන දාන්න values ටික දාලා 20යි 40යි 60යි දාලා ඊට අදාළ 31.7යි ඔහොම කැල් එකේ ගහලා මේ මෙතන කැල් එකේ මොකද්ද මේ කැල් එකට දාලා මේ 50 කිලෝවොට් කියන එක අරගෙන එයාට අදාළ linear interpolation එක දාලා හොඳට මතක තියාගන්න. මේ ඒකෙදි එතකොට ඒ ගන්න value එක මොකද්ද? standard value එක. ඒකත් IEC standard value එක එයාව actual එකට හරවන්න correction factor එකෙන් ගුණ කරන්නම ඕනේ. ගුණ කරලා තමයි correction factor එකෙන් ගුණ කරලා තමයි අපි ඒක අවසාන උත්තරේ දාන්න ඕනේ. මොකද මෙතන අහලා තියෙන්නේ මේ තියෙන්නේ actual voltage. actual voltage එක තමයි අහන්නේ. හරි. ඔන්න ඔය තමයි ওই ප්‍රශ්නේ. මේක පොඩි ප්‍රශ්නයක්. ඒ වුණාට මේ අර measurement එකෙන් ප්‍රශ්න අහුවෙච්ච නැති නිසා තමයි මම මේක පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුවේ. හරි.